සුබෝදෑසනක් ඔබ සියලු දෙනාටම අද දවසේදීත් ස්වාමින් වහන්සේගේ වචනයත් සමග අපි උදෙම එක්හසු වෙන්නටයි සූදානම් වෙන්නේ. මේ මොහොතේදී උන්වහන්සේ අපිට ලබා දීලා තියෙනවා ජෙරමියා 20:13 වෙනි පදය. අපි වචනය මෙනෙහි කරලා උන්වහන්සේට යාඥාව ඔප්පු කරමු. සමිඳුන්ට ගී ගයන්න, එතුමානන් පසසන්න. මන්ද එතුමානෝ නපුරු මිනිසුන්ගේ අතින් පීඩිත වූවන් මුදාලන සේක. අපි වචනේ මෙනෙහි කරමු. උන්වහන්සේ නපුරු මිනිසුන්ගේ අතින් පීඩිත වූවන් මුදාලනවා. මන්ද උන්වහන්සේගේ පාමුලින්න දරුවන්න උන්වහන්සේ කිසි විටකත් නපුරට අයහපතට නපුරාගේ ක්‍රියාකාරකම් වලට ඇද දමන්නට ඉඩ දෙන්නේ නැහැ. අද වචනේ අපිට මතක් කරන්නේ ඒ නිසාමයි. උන්වහන්සේගේ පාමුල රැඳිලා උන්වහන්සේට ප්‍රශංසා කරන උන්වහන්සේව පස්සසන කිසිම කෙනෙක්ව පීඩණයට ලක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එබැවින් අපි අද දවසේදී උන්වහන්සේට යාඥා කරමු. උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. නිරන්තරයෙන්ම අපව ආරක්ෂා කරමින් නපුරු මිනිසුන්ගේ අතින් පීඩිත වූවන්ව මුදාලන නිසා උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. උන්වහන්සේ අද දවසේදී වචනෙන් මතක් කරන්නේ නිරන්තරයෙන් උන්වහන්සේට ගී ගයමින් උන්වහන්සේව පසසන්න කියලා. මන්ද උන්වහන්සේ අපව ආරක්ෂා කරන නිසා. ඒ නිසාම අද දවසේදීත් අපි උන්වහන්සේව පසසමින් ස්තුති ප්‍රශංසා කරමු. අපි ආඥා කරමු. බලවන්ත වූ දෙවි ස්වාමීනි, ඔබ වහන්සේට ස්තුතියි අබ්බා තාත්තේ. අද වගේ ලස්සන දිනයක් අපට ලබා දීලා මේ හිමිදිරි උදෑසන ඔබ වහන්සේගේ පාමුලට අපව කැඳෙව්ව නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ බලවන්ත වූ වචනය මෙනෙහි කරන්නට ඔබ වහන්සේ අපට ආරාධනා කරන නිසා ස්තුතිවන්ත වෙනවා. අබ්බා තාත්තේ, අද දවසේදී ඔබ වහන්සේ අපව මේ උදෑසන මහා බලෙන් පුරවන ප්‍රීතිමත් වචනයක් අපට ලබා දීලා තියෙනවා. ඒ ඔබ වහන්සේ අපව නපුරු මිනිසුන් අතින් ගලවලා පීඩිත වූවන්ව මුදාලන බවට ඔබ වහන්සේ අපට වචනයක් දීලා තියෙනවා. ඒ නිසා ස්තුතියි මගේ ස්වාමීනි. ඒ වචනේ අද දවසේදී අපේ එක්කෙනෙක් කෙනාට අත්පත් කරගෙන ඒ වචනේ බලය අද දවස පුරා දකින්න ඔබ වහන්සේ ඉඩ හරින නිසා ස්තුතියි. ඔබ වහන්සේ සෑම විටම නපුරෙන් අයහපතෙන් නපුර කරන මිනිසුන්ගෙන් ඔබ වහන්සේගේ පාමුල ඉන්න දරුවන්ව ආරක්ෂා කරනවා. ඔවුන්ව බලවත් කරනවා. එබැවින් ඔබ වහන්සේට ස්තුතියි මගේ ස්වාමීනි. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේට මහිමය වේවා. ඔබ වහන්සේ නිරන්තරයෙන් මහා පලියක් වගේ මහා පර්වතයක් වගේ මහා බලකොටුවක් මෙන් අපව ආරක්ෂා කරන නිසා ස්තුතියි. එබැවින් මගේ බලවන්ත වූ අබ්බා තාත්තේ, ඔබ වහන්සේට ස්තුතියි මගේ දෙවි ස්වාමිනී. ප්‍රශංසා වේවා. අද දවස මුළුල්ලේ ඔබ වහන්සේ මහා පර්වතයක් මෙන් අප සමග රැඳෙන නිසා ස්තුතියි. අපගේ අද දවසේ කටයුතු මහා බලවන්ත වෙතර කරන්නට ඔබ වහන්සේ මහා පලියකින් අපව යන තැන ආරක්ෂා කරන නිසා ස්තුතියි. නිවසේදී රාජකාරී ස්ථානයන්හිදී මගතොටේදී පාසල් භූමියේදී අපව මහා පලියක් වගේ මහා පර්වතයක් වගේ ඔබ වහන්සේ ආරක්ෂා කරනවා, බලවත් කරනවා. එදිනෙදා සියලු කටයුතු තුළ ඔබ වහන්සේ අපව බලවන්තව රැගෙන යනවා. ඒ නිසා ස්තුතියි මගේ ස්වාමිනී. වහන්සේට ප්‍රශංසා වේවා. ඒ අයුරින් ඔබ වහන්සේ අද දවසේදී අපේ එකිනෙක නාම බලවත් කළ ස්පර්ශ කරන ස්වාමිනී. ස්පර්ශ කරමින් ආලේප කරමින් අපව සුවපත් කරන්න. අද දවස මුළුල්ලේ බලවන්තව අපව මේමින් අපගේ සියලු කටයුතු සඵලදායි තලයට රැගෙන යන්න වහන්සේගේ දෑතට බාර කරනවා. අද දවසේදී ආහාර පාන ඉඳුන් හිටුන් ශාරීරික මානසික හිඟහය සියලු දෙනාම ඔබ වහන්සේ වෙත බාර කරනවා. ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. ඔබ වහන්සේගේ දූතයන්ව මෙහෙයමින් අද දවසේ සියලු දෙනාට අවශ්‍ය කරන සියලු දේ සපයා දෙන්න මගේ ස්වාමීනි. සපයා දෙමින් උන් සියලු දෙනාම තෘප්තියට පමුණුවන ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. මගේ බලවන්ත වූ අබ්බා තාත්තේ, අද දවස් අවසානයේදී ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් ඔබ වහන්සේට මහිමයපත් කරමින් අපගේ ජීවිතේ ප්‍රීතිය ඔබ වහන්සේගේ පාමුල තබන්නට අපව ආශිර්වාද කරන්න. අද දවස මුළුල්ලේ වහන්සේ නපුරෙන් අයහපතෙන් අපව ආරක්ෂා කරලා සියලු පීඩණයෙන් අපව මුදවලා ජයග්‍රහණය වෙත රැගෙන ගිය නිසා ඔබ වහන්සේට ස්තුතියි මගේ ස්වාමිනී. ප්‍රශංසා වේවා මගේ අබ්බා තාත්තේ. ස්තුති වේවා මගේ ජේසුනි. ඔබ වහන්සේට මහිමය වේවා සුදු තුනේ. ඔබ වහන්සේලාට සදා කල්හිත් මහිමයත් ප්‍රශංසාවත් වන්දනාවත් ගෞරවයත් නමස්කාරයත් අත් වේවා. මේකේදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී නාමයෙන් බලයෙන්ම අපට ලැබුණාමයි. ආමේන්.